හෙලෝ ගයිස් වෙල්කම් කියල පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද මේ කරන රිවිව් එක ඔයාලා ගොඩ දෙනෙක් ආස වෙන જાති රිවිව් එකක්. අපේ ලංකාවේ ගොඩක් කට්ටිය හැරි පොටර් කියන ෆ්‍රැන්චයිස් එකට ආදරය කළාට ගොඩක් කට්ටිය මේ දේවල් දැකලා නැහැ. ලංකාවේ ගොඩක් අඩුවෙන් තමයි මේ දේවල් පෙන්වන්නේ. දැන් මම අද රිවිව් කරන්න යන්නේ මෙන්න මේක. ඉතින් මේක මැජික් වොන්ඩ් එකක්. ඔයාලා දැක්ක ගමන් අඳුර ගන්න පුළුවන්. ඉස්සෙල්ලම කියන්න මේක හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් තියෙන බොක්ස් එකක තමයි ආවේ. ඉතින් දැන්ටමත් දන්නවා ඔයාලා මේක ඇතුළේ තියෙන්නේ මොකක්ද කියලා. උදාහරණයකට ගත්තොත් මේකේ තියෙන ටෙක්ස්චර්ඩ් ගතිය මාරම ක්වොලිටි. මගේ අතින් තමයි පොඩ්ඩක් විතර ස්ක්‍රැච් එකක් උනේ. අපි අන්බොක්ස් කරලා බලමු. ඉතින් ඔයාලා දන්නවා මේක දැක්ක ගමන් මොකක්ද මේ වොන්ඩ් එක කියලා. ඔව් මේක තමයි එල්ඩර් වොන්ඩ්. නැත්තම් ඩෙත් ස්ටික් කියලාත් කියනවා. වොන්ඩ් ඔෆ් ඩෙස්ටිනි. එක නම් වලින් මේක හඳුන්වනවා. ඉතින් අද අපි ක්ලෝසර් ලුක් එකක් අරගෙන බලමු මේක කොහොමද කියලා. ඉතින් ෆස්ට් ඔෆ් ඕල් කියන්න ඕන මේක මම ඕඩර් කරේ AliExpress එකෙන්. මට රුපියල් 3500ත් 4000ත් අතර ප්‍රමාණයක් විතර ගියා. ඔක්කොම ප්‍රයිස් එක ගත්තොත් 4000ක් විතර තමයි. ඊට අමතරයෙන් මේක අතට ගත්ත ගමන් දැනෙන පළවෙනි දේ තමයි හොඳ බරක් තියෙනවා මේකට. මොකද මේක හොඳ ඝනකම විදිහට හදපු ඇතුලේ මේක මැද්දේ තියෙන්නේ මෙටල් කෝ එකක්. එතකොට මේක ගොඩක් හොඳ බිල්ඩ් ක්වොලිටි එකකින් හදලා තියෙනවා. ඊළඟට ගත්තොත් මේ කුෂන් කරලා මේක ලස්සනට දෙපැත්තෙන් අර රෙදි කෑලි දෙක වගේ එක දාලා ඒ ටසල්ස් වගේ නිකන් ටසල්ස් නෙවෙයි. ඒකට ඒ ලුක් එක නිකන් ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා. ඊළඟට ගත්තොත් මේකේ තියෙන මේ ඩීටේල්ස් ඔක්කොම සුපිරියරම තියෙනවා. ඒක ගැන අහන්න දෙයක් නැහැ. එකක් නෑර හොඳට තියෙනවා. ඊළඟට ගත්තොත් මම තව ටිකක් සර්ච් කරගෙන යද්දි මම දැක්ක තව වොන්ඩ් එකක් තියෙනවා. ඒකත් එල්ඩර් වොන්ඩ්ම තමයි. ඉතින් මම ඒකත් ඕඩර් කරා. මේ තියන්නේ ඒක. ඉතින් ඒක ටිකක් නෙවෙයි ගොඩක්ම වෙනස්. දැන් අපි කලින් ගත්ත එල්ඩර් වොන්ඩ් එක තමයි සාමාන්‍යයෙන් අපි හැරි පොටර් මූවිස් වල දකින්නේ. ඉතින් ඒකත් එක්ක බලද්දී ඔයාලට පේනවා මේක ලොකු වෙනසක් තියෙනවා. මේකේ බිල්ඩ් ක්වොලිටි එක වෙනස්. එතකොට තියෙන ඩීටේල්ස් වෙනස්. සෑහෙන ලොකු වෙනසක් තියෙනවා. මේ එල්ඩර් වොන්ඩ් එකේ තියෙන සයින්ස් වල පාට ඉඳලම වෙනස්. සහ එල්ඩර් වොන්ඩ් එකේ පාටත් වෙනස්. සයිසස් දෙක වෙනස්. ඔරිජිනල් එල්ඩර් වොන්ඩ් එක කොහොමත් 15 ඉන්චස් වගේ දිගයි. ඊට අමතරව ඔයාලට පේනවා ඇති බැලු බැලමට මේ වොන්ඩ් දෙකක් වගේ තමයි පේන්නේ. අපි සාමාන්‍යයෙන් මූවිස් වල දැක්ක වොන්ඩ් එක තමයි මං ඉස්සෙල්ලම පෙන්නුවේ. දෙකටම කොහොමද මට රුපියල් 7000ක් විතර වියදම් වුණා. මේ දෙවැනි වොන්ඩ් එක නම් නිකම්ම පැකේජ් එක නිකන් රැපින් එකක වගේ තමයි ආවේ. ඉතින් මේක තමයි මම අද ගෙනාපු රිවිව් එක. thank you so much ඔයාලා මේක බැලුවට. එහෙනම් channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉස්සරහට තව හොඳ දේවල් බලන්න පුළුවන්.